අධ්‍යාපනය අධ්‍යාපනය කියලා කිව්වොත් හැම දෙනාටම මතක් වෙන්නේ ළමා කාලේ. ඒ වගේම තමයි ඉස්කෝලේ, ඒ වගේම පොත්පත්, ගුරුවරුන් ඒකව තමයි මතක් වෙන්නේ. හැබැයි සැබෑ අධ්‍යාපනයක් කියන්නේ ලකුණු පත්‍රයකට වඩා විශාල දෙයක්. අද සමාජයේ මිනිසෙක් මනින්නේ කොහොමද කියලා කිව්වොත් ඔවුන් දරන උපාධියෙන් සහ ඔවුන් කරන රස්සාව වලින්. නමුත් ජීවිතය කියන්නේ විභාග පත්‍රයක් නෙවෙයි. පාසලේ පළවෙනි වෙච්ච එකනා ජීවිතෙත් සාර්ථක වෙයි කියලා නීතියකුත් නැහැ. ඒ වගේම පාසලේ අඩු ලකුණු ගන්න එකනා ජීවිතය අසාර්ථක වෙයි කියලා නීතියකුත් නැහැ. අධ්‍යාපනය කියන්නේ පිළිතුරු සපයීම සහ කටපාඩම් කරන එක නෙවෙයි. අපි දෙයක් කරනකොට හිතන්න ඕනේ, ඒ වගේම ඒ වලින් ඉගෙන ගන්න ඕනේ. අද ගොඩාක් තරුණයෝ හිතන්නේ උපාධියක් තිබුණොත් එයාලගේ ජීවිතය හරි කියලා. හැබැයි ඔවුන්ට ලෝකය දැනටමත් වෙනස් වෙලා කියලා අමතකයි. උපාධියක් තියෙන පළියට සාර්ථකත්වයක් සහතික කරන්න බෑ. දැනුම, කුසලතා, නිවැරදි ආකල්ප කැපකිරීම නැත්තම් උපාධියක් කියන්නේ නිකම්ම නිකක් කලදාසයක් විතරයි. පාසල් වල ඉගෙන ගන්න දේවල් වලට වඩා අපිට ජීවිතයෙන් උගන්වන දේවල් ගොඩාක් වටිනවා. පරාජය අපිට උගන්වන පාඩම්, මිනිසුන් අපිට උගන්වන පාඩම්, අත්දැකීම් අපිට උගන්වන පාඩම් කිසිම පොතක සම්පූර්ණයෙන් ලියලා නැහැ. දෙමව්පියන් තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න මහන්සි වෙනවා. ඒක වටිනා දෙයක්. හැබැයි දරුවන්ට ලකුණු විතරක් නෙවෙයි, මනුෂ්‍යත්වය උගන්වන්න, ගෞරවය උගන්වන්න, අවංකකම උගන්වන්න. මේවා තමයි සැබෑම අධ්‍යාපනය. මොකද ලෝකේ දක්ෂ මිනිසුන් පිරී තිබුණත් හොඳ මනුෂ්‍යයන් තවම හිඟයි. අධ්‍යාපනයේ සැබෑ අරමුණ හොඳ රස්සාවක් ලබා ගන්න එක විතරක් නෙවෙයි. සමාජයේ ජීවත් වෙන්න හොඳ මිනිස්සු බිහි කරන එකත්. උපාධියක් ඔයාලට හොඳ රස්සාවක් අරන් දෙන්න පුළුවන්. නමුත් සැබෑ අධ්‍යාපන තමයි ඔයාලගේ ජීවිතේ ජය ගන්න උදව් කරන්නේ.